අයිබෝන් ජනක හවස් ලයි් අයිබෝන් ඉති අපි ශේප්ප ඉන්න අදරම් ගොඩක් කාලගුණේ හොඳ එලියට යන්නේ හොඳ දවසක් අද මේ රෙකෝඩ් කරන්න වෙලා මේ කලින්නම් පොඩක් හීතලේ ගල්ලලා හැම ඉදී තිං පොට අමාරුවෙන් ඉදී වින්ටගේ දැන පොඩ්ඩක් ශේප් අපිට පොට වීඩ එකක් දානු දෙන්න ටික දවසක් පොඩි පර්ස්නල් දේවල්ටයක් එක්කෙත් මත් සිද්නි ගියා ඉදවස අපට කොන්ද අමාරු කාරය කම්පුඩා කොන්ද අමාරු කාරයොත්ත එකති පොඩ අපිට අමාරුයි ඉතින් ගොඩක් දන්නන අපි ඉතින් අපි වයසක මිනිස්සුනේ අපි මේ පොඩ්කාස් කරාට ආබාධිත ටක්ගා සෙන්ටලින් ඩිසේබල් පේමෙන්ට් එක ගන්නවන අපි ටක්ගා ඉති අද අපි මොකක් ගැනද කතා කරන්නේ We have to stop immigration and become a nation once again. මම ඕසීන දැම ට ඇත්ත නැගින්න ඕසී කියල එලවන්න නඟ පාදය බෝම අමාරුවෙන් ආය බෝ අමාරුවෙන් ඉදිය වෙච්චර කාලයක් වීසක් ගන්න නය වෙලා ඇවිල්ල අපේ ටැන්ටීර කලින් අය ගෙවල ඉවරුණ ටික කාලකට කලින් දැන් යවන්න එපා උඹන හොරාටනයාව උඹ බෝට්ටවෙන්න කියන්න බයවා ස්විතන්ගන්න මේ පලේන්න ගාව කියලා පී බොට්ටුවෙන් භාගත්තරල තුරටික පීනගෙනයි එ මොකද හිතෙන තිස්සක වෙච්ච දේ ගැන ඒගැනඉතින් එක ඔපිනියන්ස් තියෙනවා අන්න නියා ජෝකයක් වගේ එක යෝඉති අනේ වන්ද ඉතින්නේ බට දැන් තිස්ස එක ගැන කතා කරන්න කලින් නුඹ මෙහැවෙලද අවුරුදු 7ක් විතරෙනවානේ ලංකාවිඳලා මෙහ ආපු ගමන් උඹට මොක්හරි ලොකු කල්ට ශොක්කයක් වගේ තේරනාත් මෙහි කල්ච ශොක්ක එකක් කියන්නේ පොඩ්ඩක් ආව ගමන්ගෙදී සිඩ්නි සිඩ්නී ලයි් එක ෆුල් බිසිීති සිඩ්නි ගිය වෙලා ඉඳං වැඩ මොනාහරිම දෙයක් කර ඉන්නවා චංකෝ වෙලා මිනිස්සු බිසිීතින් පොඩ්ඩක් ඒක එක වෙනස්ම දෙයක් මට දැනිච්ච ඊට පස්සේ පුකොහෝදන්න විදින්න ලොකුම කල්ච ශොක්ක එක මචා ඒ ටිෂුවලින් ඔය වැඩේ කරගන්න මුල් කාල හරි අමාරුණ අපේ ගොල්ලෙක් ඉදිිය වූ යන යනතර වතුර බෝතලයක් කරන් කිය දැන්නම් වතර ෝතල යන්නට වෙලාඟ තිත්තු හම්බුණා වූ යනතර වතර ෝතල මඩි හිලක් දර වතර ෝතලක් කරගන යන යනතන ඒට අවතර වෙති ඔස්ටලයට ආවගම මුලින්ම සුද්දගෙන් බැනුම් ඇව්වා එයා පෝට්ටගේ ට්‍රොලිය තල්ලු කරගෙන පොලිමේ මිග්‍රේෂන් එකට වගේ යනකොට මේ තුන්හතර පාරක් එකම සුද්ද මගේ ස්රයිද එක පිටිපස් හැරයට මොනාර කිව්වා මතින් තේරෙන්න එදස් ලාපුග ඇක්සන්ට එක තේරෙන් ෑන ඒ පාර කෝමරි හිනාවී ඉන්දිය පස්සනි පාර විතර තමයි මට තේරුණේ මගේ ට්‍රොලිය උගේ කකුල වදින උමට මෙතරලා බැනල තියෙන්නේ ඒක ඊට පස්සේ මේ ෆාස් ෆුඩ් චෙන් එක වැඩ කරා ඒක වැඩ කරනකොට එක පාරක් කෙල්ලෙක් ඇවිල් ඇවහ මේ අයිවෝචින් බැචලර්ස් කිය ඇර මට ඉතින් තේරුම් නෑමචන්ගේ දස්සල මේ මම ඉතින් බැචලර්ස් ඉගෙන ගත්තේ මංකෝ ආය සම්ස්ටඩි බැචලස් කියල පරගැනිකව නෑනෑ මම මේ ටීවිශෝයක් කර මේ බැචලස් කියල එක නැවක මක්වා සොරිසරිසරි වට තේරුන්න ඒක තාවට ඇක්සන්ට එක ගොඩක් ඇක්සන්ට එකට හුරුවෙන්න එන්නම කාලයක් ගඩි කාලයක් යනන සමර කර තාමත් ඉඳපු ගවන් එක උන්ගේ එක ඇක්සන් රන්න මේ ජංගියෙක් වගේ කතා කරොත්තේ වූ කියන දේවල් මේ ඔස්ට්‍රේලියන් සුද්දටත් තේරෙන්න සමහක් කලාට ඇක්සන් ඒකතා ලංකාය වගේ තමයි නිකන් නුවර කතාගන්න විදිරන මේ ගාල්ල කතා කරන්නේ කොළඹ කතාගන්න විදිරන මේ තව කොයද යාපනය වගේ කතා කරන්න ඒකති ඕ මෙත් ගොඩක්ම තියෙන යක්ෂන්ට එක තමයි ගොඩක්ම තිබ්බ වෙනසකට ඒ නැත්තන් ඉතින් පොඩ්ඩ වැඩපල කරගන්න මේ ලේසි හොඳ රටක් ඇති අවුලන්න දැන් අවුරුදු හතක් වැඩ දැන් මෙහ ඉඳලා අර තාම හිතෙන්නේ නිකං ශ්‍රී ලංකන් ලිවිංගින් ඔස්ට්‍රේලයා කියලද නැත්තං ඔසීවිත් ශ්‍රී ලංකන් රුටස් කියල සෙකන්ඩ එක මට ෆස්ට ගණඩ ඔස්ට්‍රලියන් චට්ටන්න දකින්න එද්ද මම ඉති කියන මේ වවුලගේ ගෙදරාවන එල්ලිලා ඉන්න ඕනනේ ඇද අපිට මේක ඔස්ට්‍රේලයාට විල් ඔස්ට්‍රේලියාව ලංකාවක් කරන්නත් බෑ අල්ල පුරට එකනෙට්ට ඉල්ලා
ඔස්ට්‍රේලයාට එල්ලූට එකකුගේ අල්ල පුරට කරගන්නත් බැහම කරගන්නන එක වැරදි ඉති මොකද අපි මේ රටටය මේ රටේ විදිට හැඩගහෙන්න අපි ඒ විදිර හැඩගහිලා එකෙන් ගන්න තින හොඳ දේවල් අරගෙන නරක දෙවල්ටික පැත්තකට දාලා බැලන්සගේ කරන්න යන්න ඕන ඒකින් කියන නෑ ශ්‍රී ලංකන ක්‍රිකට මැච් අත්තියනකොට ඔස්ට්‍රේලියාවත් එක්ක මම ගිල් ඔස්ට්‍රේලියාව සපොට් කරන්න කියලා තකොට ලංකාට සපොට් කරන්නේ එලියටාවට පස්සේ සුද්දොන්ට කෑකගහ අපේ කුසල් මිඩිස් තමයියකො ලොක්කාගාගෙන අපි සුද්දොට කෑගහන්න යන්න එක තකොට එතරින් ඉවරයි අල්ලපුරට උන්ගේ ගොඩක් වෙන්නේ උන් ඔස්ට්‍රේලියවත්තක මැච්චකත් තියෙනවන උන්ගේ ඉල්ලා මැච්චක ඇතුළෙත් අපේ රජා කෝලීගාගෙන ගිහිල්ලා ඉටස එලියට ඉල්ලත් කොඩි අරගෙන පෙරඩ්ජයා පිස්සු කෙලිනගෙන එතවට තමයි උන් මෙහින් අනිතුන්ට දෙපාරෙන්න්න රටත් එක්ක එහෙම නැති බැලන්සක යන්න නිතර තමන්ගේ රට ගැන තියෙන දේ මැච්චක ඇතුළ වගේ තියල එලියටාව නොමල් ඉදිර වගේ ඉන්න ඉති හරි අර ඕක අර එක පොහොඳ මුදාහරණයකාර අපි දැ වැඩ කරන්නෙත් ඔස්ට්‍රේලියාව ජීවත්තෙන්නෙත් ඔස්ට්‍රේලියාවේ ඉන්න යාලුවෝ අලුත්‍ය යාලුවෝ ඒවා දිනදා ජීවිතය වෙන ඔක්කොම වෙන්න ඔස්ට්‍රේලියාවේ වැහෙම කියල් ලංකාවේ රූට්ස් නැති වෙලත් නෑ නියන් අපි අලුත් අවුරුද්ධ සෙලිබ්‍රේට් කරනේවා නිය අපි අයියෝ නිය සුද්දෙක් කම්මනත් ආමචන් ලෙවල් එකන අපි හිතන්න ඇත්නැතු කියන්න ලංකාවේ ලංකා යාලය කමුණාගෙන සුද්ද කමන උත්තක අපි කතා කරන්න ගොඩක් සුද්ද අපිට නිකන් ඌටක් මොනහරි ලංකාව විට්ටක්කේ වරන්ගේ ආඩෝ තැන්කතක ආය අරංගරෙන් ඕක කියල කියන්නේද ඒගේ ති මොනහරි ලංකාවේ ක්‍රිකට මච්චක තිබොත් හෙම සමරක් සුද්දෝ ඩයි හට ක්‍රිකට් ෆන්ස්ල සමරකට ඔෆිසක අම්බනා උන් හන අම්බල කෑවනගේ පරාජ හොඳ ටීම්මයන් ඒගෙලද උන් කියන උන්න අපි බැලිවෙනතර සමරකට උන් ලංකාකට මච්ච කතාම් බලන මට මේ ළඟදිමං කාඩිල ශිප්පයකට ගිය පොර ලංකාවට ගිහිල්ල තියෙන උගේ ක්‍රිකට් ගහල තියෙන මේ කලබ්සල මක්කර ස්කූල් ටනමට එකට ලංකාට කියල තියෙන දෙදස් දාසේ ඩවන් සෞත්තල ඉඳල තියෙනවා කැන්ඩි ගිහිල්ල තියෙනවා ලංකාවට පට්ට කැමති ට ශ්‍රී ලංකන් ම ශ්‍රී ලංකන් කිව ආම ලංකාට කියල තියෙනවා මේ කාල්තින අරක් කාල තිනව කියල දුහෙන ආසායෙන් කතා කරන්න මම තන්න ඒකම අල්ලපුරට කියපු සුද්දෙක් වූ වෙන ආසාාවෙන් කතා කරයි කිය දැන් මෙහි ගිහිල්ල කාඩීල ශිප්පයකට ගියා කිවන් ඒක වගේ ගිහිල්ලා එක මෙ හුවනං මේ වෑයු ෆ්‍රම් කියලා බිකන අම් ෆ්‍රම් ශ්‍රී ලංකා කියලද ඇත්තන් කියන්නේ මෙහ වෙන්න සබබ්බික නම මමුගෙන් අහයි යමින් මයි ඔරිජින් කන්ට්‍රී ඕවෑම් ලෙවින් කිය නෑ එහෙම අහන්නතුමටික කියවෙන්න දාම් ෆ්‍රම් මෙහෙම කිය ගොඩක් කලාට කියවෙනවා ශ්‍රී ලංකන් යාම් ශ්‍රී ලංකන් කියල කියවෙනවා but then I will say I'm Sri Lankan but I'm living in northern suburbs වගේ මොනාරි ගියාම ගොඩක්කුන් අහන්න නෑ දැන් එහෙම වැඩිය ඔය අල්ලපුරට එකෙක්ම ඉදිියොත් තමයි ඩීලශිප් එක වගේ ඕ ගොඩක් නිකන් ඌට පොඩි උපොඩක් කරේෂනුන්ට කනෙක්ෂණ එකත් තියෙනවනම අකමැත්තත් තියෙනවනම් මට හිතයි ගොඩක් දුරට රුණියෙන් අහල බලාවි එහෙම කිය ගොඩක් සුද්ද ඒ අහනා නිකං සමහර මිනිස්සු ඉන්නවා ඒ අහලා දෙනාන්ස ගානුව නිකං ට්‍රීට් කරන විදිිය වෙනස්සෙන හට කන්නසේෂන එක හොඳට අපි මේ ළංගදි ගිහිල්ල අපේ ළඟදි ආපායගෙනට කායකක් ගන්නකින් නියන් කන්වසේෂන එක යන ගමන් කතා කරවෙද්දි මේ මුලින් ගියාට පස් කිසිම ෆක්කයක් දෙන්න නිකං අපි හාන ප්‍රශ්න උත්තර දෙය නිකං අපිට ඕන්නන් කායකරම් පලයන් වගේ ලයින් එකින් ඉන්දී ඊට වස්සේ හව මේ වේයු ෆ්‍රොම් කියලා ඉඩවසේ අත කිවයිකවා කියලා මෙහෙම මේ සබබ්බ ගෙනම කිවේ හරිද ඌට පොඩ්ඩක් කම්ෆියසා කියලා ඩස්ටේවි පංජාබි කියලා ඊරවාස නෑන වියෆ්‍රම් ශ්‍රී ලංකා කිවට වස්සේ ඊවන් බෙට කියලා ඉටවාසේ උගයාර කන්නසේෂන් ස්ටයිල් එක හෙම් පිරිම වෙනස්ලානය පොඩ පොසිටිව් පැත්තට කියලා ඒ තාම තියෙනවා ඉති දැන් මෙහෙ අපේ මේන් ටොපික්කේට කියව දැන් 30ක් වෙනිද තිබ්බනේ රැලියෙක් ඇන්ටි ඉමිග්‍රේෂන් රැලියෙක් උඹ මේක දැනගත්තා මොකක්ද හිතුන නිකායට පාරට මටතර මෙච්චර මේකේවක් ගහල ගහල ගහල
පොඩ්ඩක් මේ දැන් වැඩේ කොට දාගත්ත විතර හැමෝම දැන් ආයි අපිට කෙලිනවනේ කිය. දැන් ආයි ඵලයන් අමාරුවෙන්. ආයි ඵලයන් ලංකාවට අවුලන්න ලංකාවට ලොක්කා දැන් කොට දානවානේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ එළවුවත් ගිහිල්ලා ෂේප් එකේ ඉන්න පුළුවන් වෙයි. සමහරක් මම දැක්ක මේ වෙන කට්ටිය මේ ලංකාවේ අපි වගේම තව මේ ටොපික් එක ගැන කතා කරපු කට්ටිය ඉන්දිය. සමහරක් උන් ඒකේ කමෙන්ට් දාලා තිබ්බ මේ ගන්න එපාවකුන් ආයි ලංකාවට යන්නව දීපන්. ඒ ගන්න එපාවකුන් උඹ ගියා නම් එහෙම ඉදපන්. වචන් calm down වචන්. උඹට අර මේ රැලි එක තියෙනවා ඊට පස්සේ අරුන් අර දැන් නියෝනාත්සි කියලා සෙට් එකක් ඉන්නවා මෙහි. ඒක මේ උඹ නිකන් පර්සනල් ත්‍රෙට් එකක් වගේ ෆීල් වුණා. එහෙමත් නැයිද උන් ඉතින් එක්තරාතකට ඉතින් උන් මෙහෙමයි ඕක දැන් අපි ඉන්න සවුත් ඔස්ට්‍රේලියාව වල ඕක එච්චරම නැහැනේ. හරිද මෙල්බන් වල වගේනේ ඕක ගොඩක්ම පොපියුලර් නියෝනාසි ඉන්න ගුන් මහරයට මාචර්ස් යනවා අනම්මනං පොඩිපොඩි රැලීස් කරනවා පිකටින් කරනවා. මෙහෙ එච්චරමෝක නෑනේ. එතකොට ඉතින් මට එච්චරමෝක ඉම්පැක්ට් එක මට පර්සනලි මට එච්චරම දැනෙන්නේ නෑ. මුන් ඕන නෑ කියලා මට හිතනවා ඔස්ට්‍රේලියාවට. නිකන් නියෝනාසි සීන් එක ඕන නෑ ඔස්ට්‍රේලියාවට. මේක මල්ටි කල්චරල් රටක්. මේ අපේ ෆොරින් මිනිස්ටර් ඉන්නේ චයිනීස් ඕ ඒෂියන් සම්භවයක් තියෙන කෙනෙක්. ඒ වගේ අර මේ ළඟදී ප්‍රයිම් මිනිස්ටර් මාකරි අර ඕකට ප්‍රති උත්තරයක් දෙන්න වගේ එකකට කියලා තිබ්බ. ඔහුගේ කැබිනට් එකේ ඉන්න මිනිස්ටර්ස්ලා කොච්චර මල්ටි කල්චරල්ද කියලා. එක එක නම් 10ක් කිව්වනම් 5 දෙනෙක් විතරම ඉමිග්‍රන්ට්ස්ලා විදියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා සෙටල් වෙලා දැන් කැබිනට් එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේ රටකට ඔහොම කට්ටියක් ඕන නෑ කියන එකයි ඉතින් මගේ මතය නම්. ඒ වුණාට දැන් මුන් ඔහොම පොපියුලර් වෙන්න මෙහෙ යූත් එකත් ඉතින් ලංකාවේ 2000න් පස්සේ උන්ගේ ගානටම තමයිනේ ඇදිලා තියෙන්නේ. මේ එතකොට උන් ඕවට ජොයින් වෙලා එක්ස්ට්‍රීම් ගිහිල්ලා නිකන් අනාගතයේ කොහොම වේද කියලා ඉතින් පොඩි චකිතයක් තියෙනවා එතන. නැත්තේ නෑ. ඉදලම් බලමු. ඒක අර ඒක නිකන් අග්ලි රිමයින්ඩ් එකක් වගේ. දැන් අපි මෙහෙ ඇවිල්ලා දැන් අපි වැඩට යද්දී දැන් අපි වැඩ ගන්න තැන්වලත් ඉන්නවනේ ඔසියා. එයාලා හෙන වෙල්කමින් නේ. දැන් නේබර්ස්ලා ඉන්නවා. එයාලා හෙන වෙල්කමින්. අර මෙච්චර කාලෙකට ඇත්තනම නිකන් මටනම් රේසිස්ට් අය වගේ හම්බෙලා තියන්නේ නිකන් අතලොස්සක් වගේ. හෙනව පොඩි ප්‍රමාණයක්. මේ අනිත් හැමෝම හම්බෙලා තියෙන අය නිකන් පට්ටම accepting and welcoming. දැන් මේ වගේ රැලි එකක් තිබ්බට පස්සේ අර කට්ටිය ගිහිල්ලා කියන්නේ දැන් නියෝනාත්සි වගේ සෙට් එකක් ඉන්නවා. එයාලා ෆලෝ කරන සෙට් එකකුත් ඉන්නවා. එයාලගේ ඔපීනියන් සැව්වට පස්සේ හිතනවා නිකන් අපි මේ රටේ කොච්චර කාලයක් ඉඳියත් අපි දැන් PR එක අරගෙන ඊට පස්සේ සිටිසන් අරගෙන අවුරුදු 20ක් යන්නේ 50ක් ඉඳියත් අර for some people අපිට තාම එයාලා හිතන්නේ අපි මෙහෙ නිකන් not belonging වගේ. ඒක මං හිතන්නේ ඒක නැති කරන්න බැරි වෙයි බා. ඒක නැති කරන්න බෑ. ඒක අර දැන් මේ රටට අලුතෙන් එන්න ඉන්න අයත් ඒක දැනගන්න ඕනේ වගේ. මොකද මේ රටේ සමහර සෙට් එකක් ඉන්නවා කවදාවත් ඔසී කෙනෙක් විදියට එක්සෙප්ට් කරන්නේ නැහැ අපිව. අනිත් සෙට් එකක් ඉන්නවා. ඒක ගැන ඉතින් අර කිසි ඒක ගැන නිකන් ඩෝන්ට් මයින්ඩ් කිසි වක්කයක් දෙන්න නැතුව අපේ වැඩේ කරගෙන ඉන්න තමයි තියෙන්නේ. ඕක ඉතින් ලංකාවෙත් තියෙනවනේ බා. ලංකාවෙත් එක කාලවලට වඳ කොත්තු වඳ පෙති වඳ බ්‍රෙෂියර් නම් මඩන් එනවා. සිංහලේ ගාගෙන ස්ටිකර් ගහගෙන යනවා. ඡන්දය ළඟනකොට එනවා. සිංහලේ එක එක ඒවා එනවනේ. බල් සිංහලයා. ඊට පස්සේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා උතුරයි දකුණයි. හරිද ඒවා ඔය ඊට පස්සේ දැන් අදටත් දැන් දේශපාලනිකව ගහ ගන්නවනේ. ටොයියෝ බයියෝ ජෙබයියෝ ජෙප්පෝ ඕම කීගේ මරා ගන්නවනේ. හරිද ඒවා ඉතින් දැන් මේ රටට ආව දේශපාලනිකව නැති වුණාට වෙනස් විදියකට ඉතින් පොඩ්ඩක් ඒකේ අර හැංගිලා තියෙනවා ඇතුලේ. ඒක එක වෙලාවල් වලට එළියට එනවා. ඒ විදිහට ඒක ඇක්සෙප්ට් කරගෙන ඕන ජීවත් වෙන්න. අපේ පාඩුවේ අපේ වැඩේ කරගෙන ඉන්නවා නම් මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඇඩිලේඩ් වල මං ලොකු ගාණක් ඇවිල්ලා ඉඳියා නේද? ඔව් ඇඩිලේඩ් වලත් තියෙනවා. ඇඩිලේඩ් 10000ක් විතර මම දැක්කා පොලිසියෙන් රිපෝට් කරලා තියෙනවා ඔස්ට්‍රේලියා වයිඩ්
50 to 60,000 රෆ්ලි ඉන්දිය කියලුම් හරිටම කැල්කුලෙට් කරන්න මිනිමම් ඒ මවන්ට ඉන්දිය කියලා හැම ඔක්කොම රැලිස් එකතු කරාම කරව් එක අතර ම එක්ස්පෙක් කරන දහදහක් සෞතස්ට්‍රලය රැලියකට ඒවී කියල එක දැක්කට බස වටන හිගාවට අම්මට සිරි දැන්න යන්න හොේකපිලින් අක්කා මංගේද වෙනිස් වෙච්චර කයා කරන්නතුවා එකත් අල්ලදාව කියලා එවනාට ඒකටින් මාස් කරව් දැකි ඒක දැක්කම ඇත්තරම පුදුමතල මෙච්චර මිනිස්සු ගිහිල්ල ඉන්න ගැනෙමේ ඕගනයිසින් කරපු පැත්තනුත් පොලිටිකලි හොඳ සපොට්ට කම්බුණා මේ ඒවත් එක්ක මට හිතනේ මේක ඊළඟ මූමන්ට එක මේක මංහිතන්න එකකින් මේක නවතී කියල දැන් සැත්තැම්බ 13 තව එකත් තියෙන කියල තියෙන තව එකත් තියෙන සොන්ද සිටනි බ්‍රිජ් ඉට්කනබි මැසිව් මංහිතන ඕකත් එක්ක පොලිටිකල් තව ඉන්ෆලුවන්සලා තවවට ස්පොන්ස ශිප්ස ඇවිල්ලා මොනා වන පැත්තකට ආවිදි කියලා වටනං හිතාගන්න බෑ එනට ඕක ඔය මේ රැලියකට ආපු අය සමහරු ඇත්තනම නිකං අර මෑස් ඉමිග්‍රේෂන් නයට තමයි යාල ගේන්ස්ට මේ යාල ඉමිග්‍රන්ස් අට මුකුත් කියන්න අර ගවමන් පොලිසිස්වල්ල තමයි කියර තිබුණේ මේ රටේ ඉන්ෆස්ට්‍රක්ෂ නෑ මෙච්චර ගානක් හෝල් කරන්න මේ එහෙම ඉන්න කොට තමයි අර නියෝනත් සිලා විල්ලා නිකන් රැලි ගහයි ජැක් කල්ලා මේක වයිට් ඔස්ට්‍රේලියයා මේ ඔස්ට්‍රේලියාව අයිති වයිට්ස්කින් පීපල්ලට විතරයි කියලා මේ කියන්නේ ඕකේ මෙතන අර නැබක ලොකු හේට්‍රෙඩ්ඩ ගත් තියෙනනේ අර මේ දැන් ඉමිගන්ටල කියල ගත්තට ලොකු හේට්‍රෙඩ් ඇත්තියෙනවා ඉන්දියන් අය ඉන්දියන් අය තමයි නිකං පංචිම් බෑගික වගේ හිට මාරුනම හිට හොයට ගැවත් උන්ට වදින ඇයි ඉන්දියන් අයට මෙච්චර හේට්‍රෙඩ් එක මට හිතෙන් එකක් උන් අරම කලින්කිව කන්සෙප්ට කියෙන වවුල ගෙතරාම එල්ලිලා ඉන්න උන් වුල ගෙතරාම උන්ටවනොන ඉදිරන්න හොඳ උදාහරණයක් සිඩ්නිවල අවුරුදු පහක් භාමාරක් ඉඳපු කාලේ මන් දැකපුම දෙයක් තමයි හැරිස් පාක් ලිටල් ඉන්දයා කියල කියන්නේ සබබ් එකට හැරිස් පාක්වලට ගියාම ඇත්තරම අමතකන මේ ඔස්ට්‍රලියයා ඉන්න කියලා ඒ තරමට අල්ලපුරට ප්‍රපෝලේෂන් එක වැඩි ඒ පැත්තේ සහ උන් හැසිරෙන විදිිය දැක්කව එපා වෙන සින්දු දාගෙන අර බෆල්ලින් අරුන්ගේ අර අමුතු අර තියෙනනේ ජාතියක් තක නඟනෑ ගාර අර ඒගේ සින්දු බෆල්ල ලිද්දාගෙන පට්ට සද්දට දාගෙන එන්න පොලිසියක් ඔය බලාගෙනන්නට උන්ටත් කරන්න දෙන්න එයාගේ පැත්තේ මේ තව නිකම් ෆුල් මොඩිෆයි කරපුයි ඊට පස්සේ පාරල්වල නිකම් පොඩි පොඩි ස්ට්‍රීට් ෆුඩ්ඩගේ ගහගෙන පොඩි නිකම් හට්ටගෙන ලංකාවේ තියන්නේ මේ ස්ට්‍රේට් ෆුඩ් පැත්තගන්න ඒ වගෙනයක් මෙලෝ කලීන්න සැන්නෑ එන්නම ජරාව ඉටවස පාරනිකං සිින්දුදාගෙන බෆල්ලින් නටනට යන ඒගෙන එපාගෙන ජාතියටම හැරිස්පාක්නයන් නයිට් ලයි් එක හැදිලදන්න ඒක එකක් ඊට පස්සඉතින් මම එකලක් මම උබයිට්ස් කරන්න උබයිට්ස් කරනකොට මම එක පාරක් ඕඩය කරංගිය පොඩි ඇලි එකක වගේ තිබ්බේ ඒකට යනකොට ගෙවල් තුනත් තිබ්බ පොඩි මේ ප්‍රයිවට් රෝඩ්ඩක් ඒ ගෙවල් තුනටම ඒ පාරශයත් මේ කෝමර එක මැදගෙදර ගැරජ් ඩෝයක ඕපන් කල්ලා අල්ල ප්‍රට සෙට්ටක් එන්න හයියෙන් සිින්දු දාගෙන මේ කැරම් ගාන කැරම් ගානකොට මොම්බල මොන්න මගුලත්ද මේ කියලා මේ තුන්ගෙන ගෙදර සුද්දා තමයි ඔඩ එක දාල්තේ පූ එලියට එල්ල ඔඩරෙක් ගත්තා ඌ කන්දක මෙම වාගෙන එලියටාව ඉතාන් උගේ අල්ලපු ගෙදරක හම ගැරච්චිකයි ඩෝයක ඕපන් කරගෙන සිින්දු දාගෙන මේර අටට නමයට විතර මෙන්න හයියෙන් සිින්දු දාගෙන අල්ලපු රටේ සිින්දුවත්දාගෙන උන් කරම් ගාන ඉතින් අනිත් මනුස්සය ගැන හිතන්න කියලා පොඩි මේ ගත්තෙන එකින් කියන්නෑ මේ අල්ලපුරටේ බහුතරයක්ම හෙමයි කියලා හොඳ මිනිස්සු ඉන්නවා ගොඩක් මට හොඳ අල්ලපුරට උන් හම්බෙලා තියෙන වගේම චොරවුන්නු තම්බලා තියෙන උන්ය ඇවිදන් යනකොට කන්දස්කාර ඉන්න බැරි ලයින්න එකවුන් හම්බලා තියෙන ඒවගේ සුද්දොත් තම්බලා තියෙන නැතුවනෙවෙයි ඒකාර මට හිතන දෙයක් තමයි මේ අපි ගෙදරක ඉන්ස්පෙක්ෂන් එකට කියත් ලයින් එකේ ගොඩක්ම ඉන්න ඉන්දියන්න ඊට පස්සේ දැන් පෙට්‍රල් ගන්න ගත් එතන කවුන්ට එකෙන් ඉන්දියන්න එක් කෙනෙක් මේ සුපමාකට් එකට ගියත් ඉන්න ඉන්දියන්න එක් කෙනෙක් ඌබයිට් ගියත් ඌබ ගියත්
කොඩිම් හොස්පිටල් එකට ගියත් නර්ස්නුත් ඉන්දියන් ඩොක්ටත් ඉන්දිය එයාලාර විසිබල් වගේ විසිබල් නිසා මිනිස්සුන්ට පේන්නේ ඉන්දියන්න විතරයි මෙහ ඉන්නයට අපි දැක් තන්න අපිට ඉන්දියන් කියලා පටන්ගත හේටඩක් වගේ අපි අපත් ඒ ගන්න තමයි ඉති වැටෙන්නේ මේ දැන් අර නියෝනත්සි සීන් එකට අවුත් නියෝනත්සි දන්න සීන් එකම් ඕටිකත් දන්න දෙදස් විශ්සතක වෙදන පටන් කරන්තින් ඔදලා විශ්සේ පටන් අරගෙන උන්ගේ ලීඩ ශිප්පය සරෙන් සරේ වෙනස් වෙවී ගිහිල්ල තියෙන පොඩ්ඩ රැස්නුත් වෙලා තියෙනවා ලීඩර්ස්ලා මෙම්බර්ස්ලා වෙනස් කාරණාවලට උන්ගෙතින් පොඩ්ඩක් කර මම දැක්කා මේ ස්වින්බර්න්ඩලනේ මුලින්ම උන්ගේ ස්ටාට් එක වගේ පටන් කරන්තින මේ ෆෙස් මීටින් එක ෝ රැලිය එක වගේ ස්වින්බන් කැම්පස් ග්‍රවන්් සලනේ මට මතකරියට සිට ද පටගද දන්න මූ ස්වින්බන්ගේ මූ දන්න අර උඹට හොරෙන්න්න කල්ලද නෑ උඹලට උඹලට කියලවන්න ඇවිල්ලද දස් දෙදස් විස්සනේ පණන් කරන්දි දෙදා විශ්සේ මේ කෝවිඩ්ඩල පීක් එකේ අපි මේ ගෙදරිඳං ඔන්ලයින් ලෙක්ෂස් නිතිබ්බ මහිතන්නේ ඒ කාලෙ වෙන්න නැත්තන් ඉති අපි ද නොදැනඉන්න විදියක් නෑ අනත දෙදස් විස්සේ කොවිඩ්ඩනකොට මම කැම්ප සිවරුණ ඇතකොටඉතින් මං කොහොමත් මෙල්බන්නෙවේ නැති මම කොහොමත් දන්න නෑවගේ අපි ඔක්කොම දෙදස් විස්සේ ෆස් සෙමස්ට එක වගේ ඉවරුණානේ තොරති අපි කැම්ප සෞට්ටලා ඉටවස කොවිඩ්ඩ ලිතින් ගෙවල්ලද කොමට ද විස්සේ උන් කොහොමරි ඔක් කරගෙන ගිහිල්ලති උන්ගේ මේන්ම පොඩ්ඩක් ළඟද එලියට එන්න උන් පොපිලුනේ මෙල්බර්නල බ්‍රිජ්ජක් උඩ උන් බැනරගත්දාගෙන වයිට් සුප්‍රමසි වචන ටිකත්දාගෙන ඒක පෙන්න්නගෙන ඉන්දිය පොලිසියට ඇවිල්ල ඒ බෝඩ් එක බැනර එක අයින් කරන්න විදිහත් තිබෙන මොකද එක එලීගල් නෙවෙයි ඊට පස්සේ කෝමරක් කන්ට්‍රෝල් කරන්න ආණ්ඩුවෙන් කරපු දෙයක් තමයි නාසි සැලුට් එක ස්වාස්තික් සිම්බල් එක නාසි සිම්බල් එක හෙම උන් බෑන් කර උන් මංහිතන හෙල් හිටල නෙවේ උන් කියන්න මේ හෙල් ඔස්ට්‍රේලිය නෑ එවුණට යාලා ඕපන්ලි හිටලව මේ ඔවු මේෝ කරන්න ආණ්ඩුවට තින් බ මනුස්සෙක් ෆලෝ කරන එක නතර කරන්න බෑන් උන්ට පුළුවන් සිම්බල්ස් වගේ දේවල් බෑන් කරන්න ඒටික බෑන් කරලා තියෙන යනටතින් ඒක ටෙරරිස් ගරුප්පැක් වගේ වයිබැත් දුන්නට අපිට එහෙම තෙරුණට ආණ්ඩුවට ඒකතින් බෑන් කරගන්න විදියක් නෑ මොක මේ උන්ගේ තාම ලීගල් විදිරත් මුකුත් කරලා නැති හිටල සෙලියුට් එක ළඟදිද බෑන් කල නොස්ට්‍රලිය මට අවුරුද්ධන හරිට මතකනෑ කෝමරි උන් විජ්ජක්කුට බැන එක ඩිස්පලේ කරට පස්සේ ඊට පස්සේ උන්ගේ මහර දොළහට තර එක පාට්ට උන් CBD එකට විල්ලා සිටිය එක පොඩි බෙරග ගහ මාච්චයක් යනවා ඒවට පස්සේ තමයි මේ බෑන් කරේ එතකම්ම ඒක ඉශ්ුව එකක් කලා තිබිල නෑ ඔස්ට්‍රේලියයානුකදදි මගේ තන් ලෝක යුද්ධත් එක්ක අපි ඔස්ට්‍රේලියාවෙන් මේ කට්ටේ ගිහිල්ල යුද්ධට සම්බන්ධනේ ඕකට විරුද්ධරනය ඔයච ඔය වට මේවටම සම්බන්ධනාට ඒතකොට ඉතින් ජීවිත හිතන්නට ඔස්ට්‍රේලියාවදල මෙහම නියෝනාසිල සෙට්ටක් ඇවිල්ල හිටලට මේ කරයි කිය හරි විතර ගත නියෝනාසි ගරුප් එක ලීඩත් ඉතින් ඔස්ට්‍රලියන්නේ ඌට නිවසිල්ලඩන උවත් එලවන්න මේ යනවා එන සිගනේස් පිටිෂන්නක් යන වදක් දවස් දෙක තුනකට කලින් දක 80,000ක් සයින් කල තිබ්බ පෙටිෂන් එක දැම්මහිත ලක්ෂ පැනලද උන්ගෙති මේන්ම දේ පොඩ්ඩක් මීඩියා ඇටරක්ෂන් එක අරගන්න ඊට පස්සේ උන්ගේ කොහොමත් තියන්නේ අරනියන් රැලියකට ආවත් පුළුවන්තරම් කැපිපේන හදන්න උන්ගර ඉන්ඩිජිනස් කෑම්පයකට ගහලා එතන පොඩ්ඩක් වලියත්දාගෙන අනවශ්‍ය දේවල් කල පොඩ්ඩක්ර මීඩිය ස්ටන්ට එකත් දානවා එතකොට ඔය ක්‍රයිම් සල්ට දැම කොහොම යුත් එක පොඩ්ඩක් ඇටරක්ටව තර පොඩ් පුළුවන්තර යුත් එක තමන්ගේ මේ ගරුප් එක ඇතුළට ගන්න නියෝනසි සොසයිටියකට පොඩ්ඩක් ඇටරක් කරගන්න මට එතන ඒවා තම උන්ගේ මේන්ම මේ ඇට්‍රිබියට්ස් ටික උන් ෆලෝ කරන මේ මීඩිය ස්ටන්ට අනම්මන සේරමත් එක්ක ඉතින් ඕක අපි එක්ගන වෙනම ඕන්න එපිසෝඩ්ඩක් කරම ඒක ලොකු ඒරිය එකක් කව කරන්න මම ළඟ දක් මෙහි මීඩිය චන්ලයකින් ඩොකමෙන්ට්‍රයකුත් කල්ල තිබ්බා නියෝනාසිලගේ
ඇතුළේ වෙන දේවල්ගෙන උන් ඇතුළට හොරෙන් එක කියවලා මෙම්බ කෙනෙක් විදියට ප්ලාන් කරලා ඌ වීඩියෝ කරලා උන්ගේ ටක්ටික්ස් ඔක්කොම ගෙනගෙන කොහර ඌ එලියට ගන්න හදනකොට චැනල් එකින් ඌ කියල තින නෑ තා පොඩ්ඩක් ඉන්න මම තව මාසායක්කතර මේක ඇතුළ ඉන්නම් මේ මොකද ලීඩ ශිප් එකට උන්ගේ ඇතුළෙම ත්‍රෙට්ටක් ඇවිල්ල ඒ නියෝනාස ලීඩ ශිප් එකට උන් ඒක ටැකල් කරගත්ත කොහොමද ඇතුළේ බලාරගලයක් වගේ එකක් ඇවිල්ලුන්ගේ ගරුප් එක ඇතුළේ ඒක නිසා මම ඒකත් කව කරන්න තව ඉන්නම් කියල ඌ මීඩියා චැනල්ලකට කියලා නෑ මන් තව සෝ කැමැත්තෙන් තවඩියක් ඉන්නම් කිය ඒ වගේතින් වෙනම ඒ YouTube එක YouTube එක තියෙනයි අපි ඔන්න ලින්ක එක දාන්න සෝසිල් මිඩියාල කැමතිකටේ බලන්න අපි එක්ගෙන ඔන්න වෙනම තාව ලොක පිසෝඩ්ඩක් කර මොකද ඕක ගැන ඕක මෙහේ විතරන්නේ තව රටාල්ල තියෙන ඔයගේම වෙනස් නම්වලින් යන ඒවා බට සේම්කම් සෙප්ට එක යන්නේ වයිට් සුප්‍රමසි එ ඔක්ගැන ලොකුවට කතා කරන්න පුළුව මේ නියෝනාත්සිලා කියන්න ඇත්තනව මේ ඩිපෝට් කරන්න කියලනේ ඩිපෝට් කරන්නයි මෑස් ඉමිග්‍රේෂන් එක නවත්තන්න කියලා ඔස්ට්‍රේලියාවට ඇත්තටම සවයි වෙන්න බෑනි ඉමිග්‍රේෂන්ස්ලා ඉමිග්‍රන්ස්ලා නැතු දැන් මේක මේ වගේ ස්ටන්ස් අර ළඟදි පටන් ගත්තය නෙමේ මම දැක්කා 1900 ආටිකල්ලා දැක්ක 1900 එකේදී ගෙනල්ල තියෙනවා මේ ඇන්ටිමිග්‍රේෂන් ලෝ එක ඒ කාලේ ඉඳපු ඉමිග්‍රන්ස් ලව ඩිපෝට් කරන්න යාලා ඔය සෞත් ඒෂයන් ඉමිග්‍රන්ස් ලව දැකල තින්න නිකන් නොට්වර්ති මේ ලෙස් ඇඩ්වාන්ස් වගේ දැකල තින්න ලෙස් ඇඩ්වන්ස් කට්ටය වගේ දැකල තින්නේ තව ඉන්ඩිජිනස් ඔස්ට්‍රේලියන්ස් ලා දැකල තින්න නිකන් ඩයින් බ්‍රීඩ්ඩක් විදියට මේ ඒවත් එක්ක ඊට පස්සේ ඒ කාලේ ගොඩක් කට්ටිය ඔස්ට්‍රේලියාවට ඇවිලද ඉන්න මේ ගෝල් මයින්නල වැඩ කරන්න මයින්න ගෝල් මයිනිං වලින් කට්ටිය අයිංගලා යාලා සිටියකට මූවෙන්න පටන් කර ඉමිගන්ස්ලා ලෙස් සැලරීස්වල්ට සිටියකට මූවෙන්න පටන් කර එක නිසාර ගෝල් මයිනිං අයිති මේ වයිට් ඔස්ට්‍රේලියන්ස්ලට ඒක පොම්මාල් ලොස්ස එකක් ඒව නිසායි මේකින් මේ රටෙන් ඉමිග්‍රන්ස් ලව අඩු කරන්න තමයි ඔය ඇක්ටක් ඥාලතින් 1900 එකේද කොහෙද ඒ කාලේ ටෙස්ට එකක් ගෙනල්ලා ඩික්ටේෂන් ටෙස්ට එකක් කර දැගලාන අපි රට ඇතුළට එන්න ඕ අපිත් ෆෙල්ලන රට ඇතුළට එනවා නං මේ වචන 50ක් එකන ඉමිග්‍රේෂන් ඔෆිස කෙනෙක් ඉන්න එයා වචන 50ක් කියන උඹට යුරෝපියන් ලැංවේජ්ජකින් යන්නේ එනි යුරෝපියන් ලැංවේජකින් ඉතලියන් හරි ෆ්‍රෙන්ච් හරි මොනහරි ලැංවේජකින් වචන 50ක් කියනා උඹේ වචන 50 ලියන්න ඕනේ ඒ ඉංග්‍රීසියෙන්ද ලියන්න තියෙනද ඒක නෑන ඒ ලැංවේජ කියන ලැංවේජයෙන් ලියන්න ඕනේ ඒ ලැංවේජය දැන් වෙනස් කරපල මට ඉතලියන් දෙන්න බල උඹට ෆ්‍රෙන්ච් දෙන්න පුළුව මේ ඒකෙන් ලියන්න ඕනේ ඒක ෆෙල්ලුනත් උඹට රටටෙන්න්න වැෑනයා IELTS හොඳයි ඔය කියද 900 එකේද 1900 1950 වෙනකම් ඒ ටෙස්ට එක තිවිල තියෙනවා කෝමාරි මම දැක්කා එක අවුරුද්දක 1300 ගාන ටෙස්ට එකට වාඩියලා තියෙනවා 51යි පාස්සලා තියන්න ටෙස්ට එක කොච්චර නිකං ලෝ මේකක්ද මේ ඔහොම ගිහිල්ලා කොහමාරි 7 වගේ හෙන පොඩි මේකන් ඔහොම ගිහිල්ල 1947 වගේ වෙද්දී මරි ඔස්ට්‍රේලියන් පොපියලේෂන් එකින් අර ඉමිග්‍රන්ස්ල ඉඳල තින්නේ නිකම් 2.1% වගේ ප්‍රමාණයක් තම ඉඳල තින්නේ මේ සෑහෙන්න මාඩුයි පස්සේ යාලා එක ඔබල්වෝටුවකින් පස්සේ එක ප්‍රෝග්‍රම්ස් ගැනල තියෙනවා මේ බ්‍රිටිෂ් ඉමිග්‍රන්ස් බ්‍රිටිෂ් පීබල්ලා මෙහෙට ගන්න වර්ක් ෆෝස් එකට අර වයිට් ස්කින් තියෙන අය වයිට් ස්කින් තියෙන අය විතරයි මෙහෙට මේ ගන්න ඒ පොලිසියකින් අලාව් කරල තියන්නේ මරිතින් ඒකත් දිගට ගිහිල්ලා එන්න ප්‍රමාණය අඩු වෙලා තියෙන සෑහෙන්න වර්ක් ෆෝස් එක
සෑහෙන්න මේ ඩවන්ග්‍රේඩ්ඩලා තියෙන ස්කේල් මයිග්‍රන්ස් නැති නිසා ඒක නිසා කොමර 1958 කොහෙද එක අයින් කල්ල තියෙන ඊට පස්සේ 1975දී මේ රේෂල් ඩිස්ක්‍රමිනේෂන් ලෝ එක ගෙනවා අර රේෂල් ඇබියුස නම්මනන්න ඇති කරන්න දැනුත් වෙන්නේ එකන දැනුත් දැම් මෙයාල කියනවා ඉමිග්‍රන්ස්ලා වැඩි මෙයාල ඩිපෝට් කරන්න මයිග්‍රන්ස්ලා අඩු කරන්න එම අඩු කරන්න නම් ඇටලිස් මේ රටේ බර්තරේට් එකත් වැඩියෙන් බර්තරේට් එක මම දැක්කා ඔස්ට්‍රේලිය දැනට යන්න 1.5 වගේ ඒක අඩුම 2.1වත් තියෙන් ඕන කියන මුන්ගේ රිලවන් එක මුගේ රික්වයඩ් මවන්් එකට යන්න නම් දැමුන් නෝමලි 2060 වෙද්දී 2.1 වගේ තිබ්බොත් ඉමිග්‍රේෂන්ස් ඉමිග්‍රේෂන් පොපිලේෂන් එක නැතුව උන්ට 45 මිලියන් යනකම් පොපිලේෂන් එක ග්‍රෝ කරන්න පුළුවන් 2060 වෙද්දී ඕක දැන් තියෙන රේට් එකේ ගියොත් එහෙම ඉමිග්‍රේෂන් නැතුව 2060 වෙද්දී 35 මිලියන් තමයි පොපිලේෂන් growth එක වෙන්නේ. මතක තියාගන්න ඕන දේ තමයි දැන් අපි ඉන්නේ 27 මිලියන් වල. එතකොට less than 10 මිලියන් තමයි වැඩි වෙන්නේ මේ birth rate එකෙන් ගියොත්. දැන් අතන හැමෝම දැන් මම දැක්ක රැලි එකේදීත් මේ ගොඩක් කට්ටිය කියනවා මේ මමත් මයිග්‍රන්ට් කෙනෙක් ඒ වුණාට මේ මාස් මයිග්‍රේෂන් නවතින්න ඕන. එහෙම අපිට හවුසින් නෑ මේවා නෑ අරක නෑ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නෑ සපෝට් කරන්න බෑ එහෙම කිය. ඒ වුණාට දැන් ඔස්ට්‍රේලියාවේ ෆුල් පොපියුලේෂන් එකෙන් ගත්තොත් මයිග්‍රන්ට්ස්ලා 8.6 මිලියන් වගේ තමයි මයිග්‍රන්ට්ස්ලා ඉන්නේ 27 මිලියන් වලින්. ඒක 31% වගේ තියෙනවා. ඒත් ඔය 8.6 මිලියන් වල ඔක්කොම ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා, ස්කිල් මයිග්‍රන්ට්ස්ලා ඉන්නවා. ස්පෙෂලි ස්කිල් එන කට්ටිය එහෙම ඔස්ට්‍රේලියාවට ඉතින් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. දැන් ගොඩක් කට්ටිය මේ රැලි එක යනකොට පටන් ගත්ත මුල් කාලේ මේ කියලා තිබ්බා හරි උඹලට අපි එපානේ අපි එදාට ස්ට්‍රයික් කරන්න. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. දැන් මෙහි ට්‍රකීස් ගත්තොත් බාගෙට බාය අල්ලපුරට එවු ඉන්නේ. මෙඩිකල් සෙක්ටර් එකේ ගත්තොත් ඩොක්ටර්ස්ලා නර්සස්ලා ඉන්නවා බාගෙට බාය ඉමිග්‍රන්ට්ස්ලා. ඊට පස්සේ චයිල්ඩ් කෙයා ස්කූල්ස් වල තොක පිටින් ඉන්නනේ කොටින්ම තව අනිත් පැතර ගත්තා ඔඩ් ජොබ්ස් කරන කට්ටිය. හරිද? ක්ලීනින්, මේන්ටේනින්, ගරාජ් වල අනම්මනම් ඒ ඔඩ් ජොබ්ස් වගේ තියෙන ඒවයිනුත් ගොඩක්ම ඉන්නානේ මේ ස්ටුඩන්ට් පොපියුලේෂන් එක වගේ ඇවිල්ලා මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා වැඩ කරන. ඔය ඔක්කොම හැම පැත්තකම මුන් එක දවසක් මේ අකුරට වැඩ කරමු කියලා ඒ අර උද්ඝෝෂණයක් කරමු සංකේත වැඩවර්ජනයකට ගිහිල්ලා හරි උඹලට අපේ පාඩම් අපිත් එහෙම කරමු කියලා නිකන් උන් එහෙමත් කතා කරලා තිබ්බෙදි මං කියන්නේ එහෙම කරන්න ඕනේ නැහැ. මේ අපි එහෙම උපදෙස් දෙන්නෙත් නැහැ කාටවත් කරන්න කියලා. මේ මං එහෙම කට්ටිය කතා වෙලා තිබ්බා සෝෂල් මීඩියා වල ස්පෙෂලි TikTok එකේ එහෙම. ඊට පස්සේ තව මම දැක්ක ලොකු කේස් එකක් ගිය සතියේ නර්ස් සිඩ්නි වල හොස්පිටල් එකක නර්ස්ලා දෙන්නෙක් තමන්ගේ බ්‍රේක් එකේ ඔය මොකක් හරි ඔමේගල් වගේ තාමක් හරි ප්ලැට්ෆෝම් එකක උන් තව ඊශ්‍රායල්ලෝ පලස්තින් කාත් එක්ක හරි චැට්ටක් කරා. ඒ චැට් එක වීඩියෝ එක ලීක් කලා තිබ්බා. පස්සේ මොකද ඒ නර්ස්ගේ හරියට මට මේ ඔරිජින් කන්ට්‍රේ එක මතක නෑ. එයාලා කොහොම හරි කියන්නේ හරි උඹලට අපි ඉමිග්‍රේෂන් කපනවානේ. හරි උඹලගේ වගේ අපි මේ ඊශ්‍රායල් කියලා ඒ රටේ කට්ටිය ආවොත් එහෙම අපි බලන්නේ අපි බෙහෙත් කරන්නේ අපි මරනවා එහෙම කියලා උන් ඩිරෙක්ට් කියන ඒ නර්ස්ලා දෙන්නා. කියලා කොහොම හරි ඒක වයිරල් ගිහිල්ලා උන් දෙන්නගේ ජොබ් එක නැතිලා ගිය සතියේ උන් දෙන්න උසාවියට ගෙනල්ලා මේ අන්තිමේ බේල් පිට නිකන් එළියට දාන සීන් එකක් තිබ්බ. ඊට පස්සේ නිව් සවුත් වේල්ස් ප්‍රීමියර් හරි හෙල්ත් මිනිස්ටර් හරි කියලා තිබ්බා මම ගැරන්ටි කරනවා මේ දෙන්නාගේ ජීවිතේට හොස්පිටල් හෙල්ත් සිස්ටම් එකට නෝමල් නිකන් GP කෙනෙක් ගාවට හෙල්ත් සිස්ටම් එකටවත් මේ දෙන්නට ආයි යන්න මන් දෙන්නේ නෑ කියලා. ඒ දෙන්න බ්ලැක් ලිස්ට් කරනවා මේ බිහේවියර් එක පොඩ්ඩක්වත් ඇක්සෙප්ට් කරන්නේ නෑ. එහෙම කියලාද? ඒක ඉතින් මම හිතන්නේ ගවර්න්මන්ට් පැත්තෙන් පොඩ්ඩක් බැකින් එකක් තියෙන අතර ඒ වගේ බිහේවියර් එක ඉතින් කවුරුවත් එක්ස්පෙක්ට් කරන්නේ නෑ ඕනම මිනිස්සෙක්ගෙන්. මේ අර මාස් නිකන් වැරදි පැත්තටම යන්න හොඳ නෑ. මේ රැලි එකෙන් වුණත් නියෝනාසෙලා හැදුවේ මේක මේ රැලි එකේ තියෙන අර කන්සෙප්ට් එක පොඩ්ඩක් වැරදි පැත්තට අරන් යන්න. දැන් ඒකට විරුද්ධව කරන දේවල් වලිනුත් මැද කන්ෆ්ලික්ට් එකක් වෙන්නේ නැති වෙන්න තනක මේක ඉන්නවා නම් මම හිතන්නේ හැමෝටම හොඳක් වෙයි. මේ
මාස් මයිග්‍රේෂන් එකෙදී අනිත් දේ කට්ටිය ඔය නම්බර්ස් නුත් දානන ගැන්නේ මෑස් මයිග්‍රේෂන් එක කිව්වට අර මන්දක්කද ගාඩියන් එකෙන් දාල් තියෙන 2020 කෝවිඩ් නිසා ඉමිග්‍රේෂන් එක සෑහෙන්න අඩු වෙලා තියෙන මේ මහිතන 95,000 රටින් ගිහිල්ලත් තියෙන ඊට පස්සේ තමයි 2022-23 1 මිලියන්ද කොහෙද ඇවිල්ල තියන්න රටට හැබැයි ආපු 1 මිලියන් වලිනුත් ට්‍රවලර්ස්ලා ඉන්න ගැන මයිග්‍රන්ස්ලම නෙවෙයි රටට රයිවල් ඇවිල්ල තියෙන මයිතන් 1 මිලියන්ද කොහෙද ඔබන්දැක්ක මේ දේම් බැලවා දැනට ජනවාරීදං මේ ජුලයි වගේ වෙනකම් ලක්ෂ 18ක් ඔස්ට්‍රලියාවට ඇවිල්ල තියෙන සොරි ලක්ෂ 16ක් ඇවිල්ල තියෙන ලක්ෂ 18ක් රටින් ගිහිල්ල තියෙන ඉතින් ඔය නම්බර්ස් ගන්නකොට මන්දැක්කා මේ ගිය පාර මේ අගමැති චන්දට ඉල්ලපු පීට ටටන්න එහෙම කියල තියෙනවා මේ පොරත් හෙනට මේ මාකට් කරප ගන්න ඔස්ට්‍රලියයා මාස් මයිග්‍රේෂන් අපි නවත්තන්න ඕන මේ ඉන්ෆාස්ට්‍රක්ෂ නෑ මේ හවසින් නෑ ඔවු පොරෝක පුතාව ගෙනල්ලා පුතාවක් මයික ඉස්සරහ තියලා ඇඩෙව්වා මගේ තාත්තා දේශපාලනය කරත් මටගේයක් ගන්න සල්ලි නෑ මම මගේ නොනත් එක්ක දැන් තාත්තා ගෙදර ඉන්නේ කියලා එතොට ගොඩක් කට්ටිය එක ප්ලෑන් එක ෆුල් බැක් ෆයි වෙච්ච තැනත්තවයි වේ කට්ටි රිසෝස අනිත් පාටිකෙන් දාන්න ගත්තා මේ තාත්තගේ රිල් ස්ටේට් එම්පය එකෙන් ගයක් ඉල්ල ගනින් පුතේ කිය ඕවාර ගොඩක් මේ ෆන් කරන බැක්කෙන්ඩක බලවාම උන් තමයි රිල් ස්ටේට්ටල බිල්ඩිං ඉන්ඩස්ට්‍රියගේ එම ගොඩක් ඉන්නේද පිටි පස්සටම ගිහිල්ල බලම ඇත්තටම් මේ අර මේම මූ කරන පාටිස් මොනාද කියලා උන් ගොඩක් කලාටති මොකර උන්ගේ පිටි පස වෙන මෝටිව් එකකුත් තියෙන නැත්තෙත් නෑ ඉමිග්‍රන්ස් නිසා හවසින් ක්‍රයිසිස එකක් තියෙන කියල කිව්වට අර හවස් වල වැලිුව එක වැඩිවෙන්න පටන් කරන්තින 2020 ඉඳ 2020 මංහිතන රෙකෝඩ් ලෝ මේ ඉමිග්‍රේෂන් අනිත්තක දැන් ඔය රැලිවල්ට ෆන් කරන සෙට් එක වන්දක්කා මේ ටික්ටොක් එක අර ලොකුවට රංගන ඩයල්ලක්කින්න උගේ තාත්තටදකොද ගෙවල් 30,000 තියෙන ලෑන් බෑග 30,000 කවුරුවත් නෑ මේ ඒවාර ස්ටොක් කරගෙන කාඩවත් දෙන්නදුව හවසිං වල ප්‍රයිස් වැලිුව එක වැඩි කරන්න මේ කරන මේ වල දැන් ආදක ඉන්දියාවෙන් කියල තියෙන මෙහි 1 මිලියන් හෝම් සාධන 500 බිලියන් ඉන්වස්මෙන්ට් එකක් දෙලා ඒක පො ඩිස්කශන්නේ කියන්න ඉතින් ඒක මූෆෝවඩ රෝදි එදාට ඉතින් මචන් ආය කාටත් කියන්න බෑ මේ අපිට ගෙවල්නෑ කියලා තොට ඉන්දියන් මිනිස්ට කියන්න බලන් තොපිල ඉන්නයක මං අත දීව ගෙවල්ල අපි අපේ ඉන්වස්මෙන්ට් අපේ සල්ලිවලින් බල ගෙවල් අරගෙන ඉන්න කිය ඕකඉතින් අර ඒකටත් මන්දක කට්ටේ කියල තියෙනවා මේ අර ඒක කියල තිබන ඉන්දියන් වර්කස්ල ගෙනල්ලා හදනා කියලන මං එච්චරම ඩීප් බැලුවෙන ඒක ආටිකල්ල නිකම් දැක්ක උන්ගේ ප්‍රපෝසල්ල මකරි ස්කල් ට්‍රන්ස්ෆර් කරන්න පුළුවන් විදියට මොකර හෙමසින්න මඳගේ එකටත් කට්ටිය කෑක් හල තියෙන ඔස්ට්‍රේලියන් කැන්ස්රක් මේ කන්ස්ට්‍රක්ෂන් කරන්නගේ එයාලගේ ජොබ්නුත් නැතිවෙන එහෙම කිය මේකඉතින් ඕක ලොකොඩු ගොඩක්ම මට හිතෙන්නේ මේ අල්ලපුරට කට්ටියට පොපිලේෂන එක මෙහි වැඩියවුණේ එකක් මෝඩිගේ මේට්ස් කියල ඇග්‍රිමෙන්ටක් ගැවහනේ අයිල්ඩේස් ඔන්න සල්ලි පෙන්න්න ඔන්න ඉන්ටර්නශල් ටස් ලට එන්න පුළුවන් මාස් මේ ස්කිල් ලිමිකටස් ලගන්නන උන්ට පොඩ්ඩ හයි ප්‍රයිට දෙන මකරීම සින්න ඇගහ මේට්සගේ ඒකත් එක්ක පොඩ්ඩක් අර සමව බෙදිලගේක පොඩ්ඩක් එක පැත්තකට පොඩ වැඩියුණාවන මොකද ලංකායෙන් අපියනකොට මචන් සල්ලි පෙන්වා දැන් ඒ වගේ දහගුණ ඇකත සල්ලි පෙන්නලා කොල්ල කෙල්ල ස්ට්‍රලියාට එන්නේ අපිට වගේ දැන්ගන්න බලවන මට එන්න බෑමච ඔබ්බස්ලි ඒ මනි ෆන්ස් පැත්තෙන් සපෝට්ටක් ගන්න බෑ ඒක එක දැන් ඒ වගේ අල්ලපුරට උන්ට ඒ ප්‍රශ්න නෑ උන් සමරක් කලාවට උන්ට උන්ගෙරට භාසාවත් බෑ උන් ඇවිල මෙහෙ ඉන්න ඒ ගොඩක් වෙලාට තින් ඔය ඇක්ටිපෙන්සල තිබ ලූ පෝල්සලින් ඇතුලට ආපුන් තමයි අනිතිතින් මෙහෙ ගොඩක්කුන් ඇවිල්ලා අර උන් කවුරේ අපේ අපි කියමු
ඕනම වර්ක් ප්ලේස් එක මගේ පර්සනල් එක්ස්පිරියන්ස් මේ කියන්නේ මම සිඩ්නි ඉන්නකොට කොවිඩ් කාලේ ජොබ්ස් වලට දාන එතකොට 30000ක් විතර IT ජොබ්ස් නැති වෙලා මේක එක්ස්පිරියන්ස් තිබ්බ කට්ටියත් ගෙවල් වල ඉන්දියා කාලෙකනේ අපි ග්‍රැජුවේට් උනේ. ඒතකොට ජොබ් එකක් හොයාගන්න බැරුව මම දැම්ම මෙහි ප්‍රසිද්ධ කම්පැනි එකකට පොඩි බේස් ලෙවල් එකකට දැම්ම එන්ට්‍රි ලෙවල් එකකට දාලා මම ඒකේ හයරින් මැනේජර් ඉන්දියේ ඒ ටීම් එකේ මැනේජර් LinkedIn එකේ මැසේජ් එකක් දැම්මා පොර අල්ලපු රටේ. පොරට මම මැසේජ් එක දාම මේ මම මේකට ඇප්ලයි කරා මං ඔයත් එක්ක මේක ගැන පොඩ්ඩක් chat එකක් දාන්න ගියා ෆ්‍රී වෙලා කියන්න මේ රෝල් එකකට තව ටිකක් මම දැනගන්න කැමතියි කියලා. කොහොමද පොරගේ රිප්ලයි එකේ තිබ්බේ මේ මම මේකට අනිවාර්යෙන් හයර් කරන්න අල්ලපු රට එක්කෙනෙක්. සෝ ඔයාලට මම මේක ඩිරෙක්ට් කියනවා මං ආව හයර් කරන්නේ නැහැ කියලා. හරිද? ඌ ඒ කිව්වා මට දෙන්නේ උතන කන පැලෙන්න එක. කියපන් ඔබේ එක්ස්පීරියන්ස් එක මදි ඒක නිසා කියලා ඌ ඩිරෙක්ට් කිව්වා මචං ඌ ඇත්ත කිව්වා. ඒ වගේ ඉතින් ඌගේ රට එක්කෙනෙක්ව ගන්න ඇති. ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා මෙතන. ඒ වෙතින් පොඩ්ඩක් අර හැංගිලා තියෙන්නේ. එහෙම ඒ පැත්තෙන්ම තියෙනවා අපිත් ඉතින් අපිත් පොඩ්ඩක් try කරන්න ඉතින් අපේ යාළුවෙක් එක්ක අපි ඉන්න තැනට දාගන්නනේ. හරිද? ඒ වගේ සපෝට් එකක් තියෙනවා. නෑ ඒකත් නෙමෙයි. දැන් පහුගිය අවුරුදු 4-5 නිකන් අර quality of migrants ලගේ ලෝ එකක් තියෙනවා වගේ. කට්ටියට ඉංග්‍රීසිවත් කතා කරන්න බෑ. කිසිම වැඩක් කරගන්න බෑ මේ අපි වැඩ කරපු තැන්වල උන් ඇත්තරම රටට ආවේ කොහොමද කියලාත් හිතනවා. වචනයක්වත් කතා කරගන්න බැරුව. අර අපි කරපුම ජොබ් එක උන් දැන්ගෙන උන් ඇවිල්ලා ඒක කරද්දි උන් එක හානවා. ඔව් දැන් මට පොටේ හිතාගන්න වචනේ පරිසමාව තර්ථයේ උන් හානවා උන් කොහොමද ආවේ කියලා. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න ඒ වගේ කන්ට්‍රෝල්ස් ටික අඩුම තමයි ප්‍රශ්න දෙකක් විතර. අනිත් එක දැන් ගොඩ අපි කියමු ස්ටුඩන්ට්ස් ලයිනවනේ බැරුව. උන් ස්ටුඩන්ට්ස් ලැවිල්ලා කොහොමද කියන්නකො මචං උන් කැම්පස් එකේ වැඩ ටික කරගන්නේ. හරිද? ඊට පස්සේ උන් එතන ප්‍රශ්න. ඊට පස්සේ උන් ඉන්න සොසයිටි එකේ ප්‍රශ්න තියෙනවා. ඔය පොඩ්ඩක් අර quality migrants ලා ටිකක් එනවනම් ඕක පොඩ්ඩක් හරි. ඒක නෑ කියන්නත් බෑ දැන් ගොඩක්ම ඇවිල්ලා තියෙන PR හම්බෙලා තියෙන amount එකෙන් මට හරියටම numbers මතක නැහැ. ඒකෙන් කොහමද ගත්තොත් 71% විතරම PR හම්බෙලා තියෙන ගිය අවුරුද්ද කට්ටියකින් skill migrants වලට. එතකොට ඊටු percentage එක තමයි පොඩ්ඩක් අර skill migrants නැතුව PR හම්බෙලා තියෙන්නේ. මේ තව මේ real life example එකක් තමයි මම මගේ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මම කරපු පළවෙනි job එකේ ඒක ශ්‍රී ලංකා රෙස්ටොරන්ට් එකක වැඩ කරේ. අලුතෙන් කොත්තු බාස් කෙනෙක් ආවා. බෝට්ටුට ඇවිල්ලා ඇවිල්ලා කොහොම හරි පොරගේ පළවෙනි දවසේ පොර ලන්ච් බ්‍රේක් එකකට ගියා. ඒ වෙලාවෙම අපිට ස්ටෝ එකට ඕඩරයක් ආවා ස්ටොක් ඕඩරයක්. දැන් වෑන් එක ඇවිල්ලා පිටිපස්සට දාගන්න විදියක් නැහැ. ප්‍රාඩෝ එක ලෑන්ඩ් ක්‍රූසර් ප්‍රාඩෝ යන අතල තියෙනවා මේ ඒ එන්ට්‍රන්ස් එකේ බ්ලොක් කරලා. දැන් බල කවුරුද කස්ටමර් කෙනෙක් එන්නත් බෑ. කස්ටමර්ස්ලා ජීවිතේට පිටිපස්සෙන් නවත්තන්නේ නැහැ. විනාඩි 30කට විතර පස්සේ කොත්තු බාස් ඇවිල්ලා ආවේ මගේ වාහනේ කියලා මේ පොර ලෑන්ඩ් ක්‍රූසර් එක රිවර්ස් කරලා එළියට දාවා. මම බැලුවා මේ ඔස්ට්‍රේලියාවට ආපුම කාලේනේ. පළවෙනි ජොබ් එක. මූව බෝට්ටුවෙන් එලා ලෑන්ඩ් ක්‍රූසර් එකක් පදිනවනම් මරුනේ කියලා. ඒක වෙන්නේ උන් සෙන්ට්‍රලින් බෙනිෆිට්ස් ටික ගන්නවා. තව කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ් කරනවා. උන්ට ඩබල් ඉන්කම්. ඉතින් උන් නෝමල් මිනිස් මිනිස්සුන්ට වඩා හොඳට මේකේ ත්‍රයිව් කරලා ඉන්නවා. ඒ වගේ පොඩි අවුල්නුත් තියෙනවා. සේම් ෆෝ ඔස්ට්‍රේලියන්ස් ගොඩක්ම මෙහෙ ඉන්න ගවර්න් බෙනිෆිට්ස් ගන්න ඩිසබිලිටි පේමන්ට්ස් ගන්න මේ සෙන්ට්‍රල් ලින්කෙන් ජීවත් වෙන උන් ජොබ් එකක් කරන්නේ නැහැ. උන් ළමයි 3-4 දෙනෙක් හදලා ළමයින්ටත් ඕන ගාන ආණ්ඩුවෙන් බෙනිෆිට් වලින් අරගෙන උන් ඒ සල්ලි වලින් ජීවත් වෙවි ආතල් එකේ ඉන්නවා. මේ ළමයිට ටොපියක්වත් අරන් දෙන්නේ නැහැ. උන් ඒකෙනුම් සිගරට් ගහලා ඩ්‍රග්ස් ගහලා ජංකීස්ලා වගේ ජීවත් වෙන. ඉතින් ගවර්න්මන්ට් හවුසින් වල ඉඳගෙන රෙන්ට් ෆ්‍රී, ලයිට්, ඉලෙක්ට්‍රිසිටි බිල් ඔක්කොම ෆ්‍රී, යුටිලිටීස් ඔක්කොම ෆ්‍රී. තව ජීවත් වෙන්නත් සල්ලි අර ගන්නවා. ඒ වෙයින් බෙටින් දානවා, කැසිනෝ ගහනවා. ඒ ළඟදි මම දැක්කා රේඩ් එකක් කරලා මිනිස්සෙක්ගේ ගෙදරක් වටලලා කොහොම හරි ලැම්බෝගිනිස් මේ
ෆෙරාරි BMW ලක්ෂරි වෝචස් අනම්බනං ඔක්කොම උගේ ගෙතර තියෙන බැලින්න වූ සෙන්ටලින්කකින් ජීවත්තෙන්නේ ජොබ් එකක් නෑ ඉතාංග අපි මේ මැරිල මැරිල ජොබ් කෙල්ල ටැක්ස් කියලා හරි අමාරු ජීවත්තෙන නිස්සවා ඌ ගේවක් ගාල ගොඩ ගිල්ල කොසෙන්ටලින්ගේ ඉති ඒවගේ සිනාරියස් තින ඔස්ට්‍රලියන්ඩුන්ට අල්ලපුරට එවුන්ගත් අපි වගේ උන්ගේ ප්‍රශ්න තියෙනකොට මයිකරන්ස් ලගේ තිශස් එක්කව අනි පැත්තෙත් ඒගේ මිශස් තියනති මේක දෙපැත්තටම සමබරව බෙදිලියන පැත් අවුල්ටිකත් තියෙනවා මේකඉතින් කන්ට්‍රෝල් මයිග්‍රේෂන් එක්ක පොඩ්ඩ අනිත් පැත්තත් ඉතින් හැදෙන් නොන් නැත්තම් මේ මයිගරන්ස්ලා ෆුල් ස්ටොප් කරෝතින්ගේ හැම මේ ඔස්ට්‍රලියයා ගොඩ යන්නෙත් නෑ එකනම් බොරු මිත්ත එකක් ඉතින් මංගේ අනතින් ඔස්ට්‍රලයාට එන්න හිතාගින් එකයි අර ජොබ් ජොබ්ස් නැති ප්‍රශ්නය නමයි තින් හැබැයි ජොබ්ස් නැති ප්‍රශ්නයටත් දැන් මෙහ ගොඩක් ලොකු කැම්පැනිස් වලින් කරන්නේ මේ ජොබ්ස් අවුට්සෝස් කරන ගෙන උනුත් චීප් ලේබ හොයාගෙන හොයාගන්න ඕන නිසා ජොබ්ස් අවුට්සෝස් කරන්න ඉන්දියාවට ඉන්දයා ඉන්න එකම හයාවට පස උට ජොබ් නෑ වදක්කා ඒකට අර ඔස්ට්‍රේලියාවෙන් සෞත් ඔස්ට්‍රලිය තමයි අන්ම්පලොයිමන් රේට් එක වැඩීම 5% අන්ම්පලොයිමන් රේට් ඇතිෙන ඉති අන්ම්පලොයිමන් රේට් එක වැඩිවෙන්න වැඩිවෙන්න සෙන්ටලින් බෙනිෆිට් එක දෙන ප්‍රමාණය පොපිලේෂන එක වැඩිවෙන ඉතිගේ පොපිලේෂන් එකෙන් සෞත් ඔස්ට්‍රලිය පොපිලේෂන් එකින් අනිවාරයෙන් 5% සෙන්ටලින් කලින් ජීවත්වෙන්නතවට ඒක මාස් මයිග්‍රේෂන් නැති කරා කියලා නෑ සෙන්ටලිංකින් එදා ජීවත එච්චක අවුරු සියක් ගියත් වූ ජොබ්බයක් ගන්න කිසි පක්කකත් දෙන්න නෑ වූ ඒකෙන් බෙනිෆිට්ට කරගෙන ජීවත්තල කාලපිල ඉන්න උබල්ලාට මම්මකට ජොබ්බැක්කන්න මට මෙච්චර ගනක් තුන්දාකාර්දාක් මාසට හම්බෙනවන මන් ජොබ්බැක් කල්ල මැරිලමකට දින්නගේ ඕ අනිත්තක තමයි මෙහේ ඇත්තනම ඉන්න ඔසීලා වැඩ කරන්න කැමති නෑන ජොබ් මමන මට හිතන ඉදිර කරනවනම් ජොබ්ස් තියෙනවා හැබැයි මොකද ඉමිග්‍රන්් කෙනෙක් ඇවිල්ලා ස්ටඩන් ෆී හොයනා කියන්නේ මාස තුනෙන් 20,000ක් විතර හොයන්න පුළුවන්න හරි ජොබ් 4-5ක් කරලා ඇයි ඔසීගෙනට බැරි නෝමල් එම 8 ෆුල් ටයිම් ජොබ්බයක් කරලා ඩීසන් විදිර ජීවත්වෙන්න උඹමනේ මට කිව්වෙක් ආකාරි සුපමාගට් සින්න ට්‍රේක්ස් කියල මේ සුවමාගට ඇත්තිෙන ඒකට ඒක පොසිෂන් සීයක්ද කොහෙත් දාලා තියෙනවා වෙලබල් කියලා පොසිෂන් සියෙන් තිස් ගානක් වගත මුන්ට මේ ෆිල් කරගන්න පුළුවන්ගලා තියන්නේ එතර මිනිස්සු ඇප්ලයි කරලා නෑ ඉටවස පොර ටවිට් ඇත්දාල් තිප සීයෝ මේකට කවුරුවත් ඇප්ලයි කරන්න එක නිසා මට මේ ඉමිගරන්ස්ලා ඕසීස්වලින් ගෙන්න්න ගන්න වෙනවා ස්පොන්ස කරලා කිය ඉතින් ඒ ස්පොන්ස කරලා ගෙන්න්න ගන්න ඕන කියලා දාපුේ වචන ටිකට ඒක දැම්මෙත් ඔය මේ ප්‍රොටෙස්ට එක යන කාලය වගේම තමයි පොරට රීටීට් ගිල්ලා බැනලා දාල්තිතින් මමත් බැලේද මුන්ට බයින වෙලාවේ උගේ වෙබ්සයිට් එඩි ගිල්ල ඔය ජොබ්බලට ඇප්ලයි කරන්න පුළුවන් රේට්ට එක අඩුව ඇති ඒක අර ප්‍රශ්්‍ය තියන්නේ මෙන්ටලිටික සමර සුද්ද ඉන්නවචන් මැරලා වැඩ කරනට මම දැකලතින ගොඩක් බහුතරැක්කුම් තමන්ගේ ජොබ්බෙක් කරා තව එක්ස්ට්‍රයින් ගම්මක් හවාගන්න පොඩ්ඩක් කර අපි නැම්බුරුවට තර උන් නැම්බරුවෙන්නේ මට ඒක දෙල්ල තියන දෙද අපි ස්ටුඩන් කාලයම සමරක් දවස් තිබ පැය දෙකක්වත් නිදාගන්න ඇද ඇට දේතරා අපි වැඩ අතටත් මම මේ ගාල කඩගත්තාගේ වැඩ ඒකත් එක හේතුව කව එක පොඩ්කාස්ටයක් දාගන්න පරක්කු වෙන්න අපි අපේ ජොබ්බෙක් කරන්නවා තාව එක්ස්ට්‍රා ඉන්කම්යක් වාගන්න පුළුවන්නන්ගේවක් ගහන ඇරද ඒ ඉතින් අපි අර හැදිල තින මෙන්ටලිට එක පොඩ්ඩක් උන්ට වඩා එකක් වෙනස් මංහිතන්න අපි අපේ උන් කරන ඔඩ් ජොබ්ස් එහෙම සුද්දෝ ඔඩ් ජොබ්ස් කරන්න යාවි කියල දැක්ක මේ ළඟති ෆෙස්බුක් එකගේ මේ ඒ අයිවලින් වීඩියක් හදල තියෙන මේ සුද්දු සෙට්ට මඹට එවදක වටසප් එක සුද්දු සෙට්ටක් කිචන එක වැඩගන්න වැඩගන්න ගවන් උන් කියන මේ මටනම් මේ දාඩි දාගෙන මේ කිචන කඩ කරන්න බෑර ඉන්දියන් චෙෆ්ටයි එන්න කියන්න වූ අයි ගන්න ගන්න මටනම් මේ කරන්න වැෑ කියල ඒ අයිවලි අදල එක ආතල්ලෙද ඕක තමයි වෙන්නති ගෙන්ඩ ඔ්තඩේ නෑ අමින් Uber Eats කල්ලා you can make decent amount of money within a week
like what's stopping you from at least doing Uber Eats and like making $1,000 per week? අර උන්ට වැඩ කරන්න ඕනෙත් නෑ වැඩගන්න ඉමිග්‍රන්ට වැඩගන්නට කැමතිත් නෑ මේ රට දුවන්න එක්ස්පෙක්් කරන්න කොහොමද කිය ප්‍රශ්න තමයි දන්න ඕක දැන් අර ඔබ කලින්කිවාගේ අර 1991 මේ ඉමිග්‍රේෂන් කට් කරන්න ඇක්ට එකක් ගෙනල්ලා අවුරුදු 80ක් විතර තිබිලා ඒක ආයේ නැවතිලා ආයි බැක් ටු නෝමල් වුණා වගේ දැන් ඉස්සරහටත් මොන හරි එකක් ආවොත් ඕක වැඩ කරන්නේ නැහැ කියලා අපේ හිස්ටරි එකේ අපි ප්‍රූවන් වෙලා තියෙනවානේ. ඕක ඉතින් දැන්ට තියෙන බර්ත් රේට් නිකන් අම්මනම් ස්ටැට්ස් එක්ක ඕක ගෙනාවත් ඉස්සරහට කරගෙන යන්න හරිය අමාරු වෙනවා. මේ උඹට හිතෙන්නේ දැන් ඉස්සරහට අපි ගොඩක්ම අපෙන් මගේ යාළුවෝ හැවින්නේ එක්ක ස්ටුඩන්ට් එක්කෝ කෙලෙම PR දාලා එන 491 දාලා එන ඒ වගේ කට්ටියනේ. උන්ට ඕකෙන් ඉම්පැක්ට් එකක් වෙයිද ලොකුවට? මට නම් හිතෙන්නේ එහෙම ලොකු බයක් තියාගන්න ඕනේ නැහැ. පොඩි නිකන් අර බිල්ලෙක් මවනවා වගේ සීන් එකක් කළා ඊට පස්සේ මේකයි නැති වෙලා යාවි කියලා ඉතින්. බය වෙන්න කියන්නේ අර මන්න හිතන්නේ පොඩ්ඩක් අමාරුවේද ඉස්සරහට එන්න රූල්ස් වැඩි වෙලා ඊට පස්සේ පර්මනන්ට් රෙසිඩන්සි වගේ ගන්න පොඩ්ඩක් අමාරු වෙයි. හැබැයි අර මේ දාන ස්ටන්ට් වලට නම් ඇත්තටම බය වෙන්න ඕනේ මේ වගේවා එනවා. දැන් 2020ත් මට මතකයි ඕක මේ පටන් ගත්තට පස්සේ අර පොඩ්ඩක් 2020 හරි 21 හරි මේ මුන් මාර්ච් එකක් ගිහිල්ලා තියෙනවානේ. මට ලාවට වගේ මතකයි ඕක මේ අර ස්විම්බර්න් එකේ පටන් ගත්ත සීන් එක මතක නෑ ඇත්තටම. ඒ වුණාට මාර්ච් එකක් ගියා වගේ මට මතක සීන් එකක් තියෙනවා. ගිහිල්ලා ඊට පස්සේ ආපහු එක නැති වෙලා ගියා. දැන් මේක ආපහු ආවා. ආපහු මොන්නම් තව මාස 5-6ක් විතර ලංකාවේ වගේ තමයි. ලංකාවට සති දෙකක් මතක වගේ. මේ අයටත් ටික කාලයක් ගිහිල්ලා ඕක අමතක වෙලා නෑ. ඕක නිකන් නැති වෙලා යනවා. ආයෙ තව අවුරුදු දෙක තුනකින් ආයෙ පොලිටිකල් ආයෙන පොලිටිකලි අර පොඩි සපෝට් එකක් තියෙනවා මේකටනේ ඇත්තටම. කොණ්ඩේ රතු හැටකාරී කවුද බෝයිනුයි පොඩ සපෝට් කරනවා. අපි නම් කියන්නේ කවුද බෝයිනු නම කියලා මුන්ගේ කල්ලන් අවේලවල දැම්මොත් මචං. අපි රතු හැටකාරී කවුද බෝයි කියමු. රතු කොණ්ඩේ තියෙන එක්කනයි කවුද බෝයි තොප්පිය දාගෙන ඉන්න අංකල් නෙවෙයි තමයි ඉතින් ගේව ගහන්නේ පිටිපස්සේ දා. කට්ටියට දැනගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න අපි නම් දෙක වන්න. ඔය මේ රතු හැටකාරී යන්න මම දැක්කා ඊළඟ සතියේ චයිනා යනවා කියලා මේ පර්සනල් ටුවර් එකකට ඒනට ගවර්න්මන්ට් ෆන්ඩින් වලින් එයාගේ මිනිස්ට්‍රියල් පෝස්ට් එකේ ඉඳන් එයා චයිනා ටුවර් එකක් යනවා කියලා. ඉතින් මේ චයිනීස් ඒෂියන් කමියුනිටි එක ගෙන්නන්න එපා කියලා මීඩියා ඉස්සරහා සපෝට් කරන ගමන් එයා පොඩි පර්සනල් ටුවර් එකකුත් දානවා ඒ රටේ. ඒ වගේ ඉරේදායිත් දන්න රනිල්ල දැම්මා වගේන අපිවද නෑ පේෂනල් ඩුව එකක් යන්නේ ගවර්න්මන්ට් ෆන්ඩින් යස් නෑ ඒ අවුලන් නෑ මචං. ඒ ලංකාවේ විතරනේ එහෙම. ලංකාවේ විතරයි රනිල් ලොක්කා විතරේ දාන්න බෑපන්. දැන් එළියේ ඉන්නේ පොඩ්ඩක් ලොක්කාට පොඩි මෙඩිකල් චෙකප් එකක් ගවර්න්මන්ට් ෆන්ඩින් වලින් කරගත්තා එච්චරයි. ෆුල් බොඩි චෙකප් එකක් කරගත්තා ආණ්ඩුවේ සල්ලි වලින්. නෑ මරණ හිතෙන්නේ ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ඇත්තට මේ අර නිකන් මේක ස්ටන්ට් එකක් විතරක් වගේ වෙයි. තව ටික දවසකින් ඕක නැති වෙලා යයි. 13 සෙප්තැම්බර් තියෙනවා රැලි එකක්. අර පලස්තීන් ප්‍රෝටෙස්ට් එකෙන් බ්‍රිජ් එක වහලා ඒක නිකන් කරා මේ ප්‍රෝටෙස්ට් එක කරාට පස්සේ බ්‍රිජ් එක වහලා සිඩ්නි බ්‍රිජ් එක වහලා ඒක නිකන් අනිත් මිනිස්සුන්ට ඉන්විටේෂන් එකක් වගේ ආවාලටත් ඇවිල්ලා බ්‍රිජ් එක වහලා ඕන ප්‍රෝටෙස්ට් එකක් කරන්න පුළුවන්. ඕනම බුලන් නටලා යන්න පුළුවන් බ්‍රිජ් එක ඉස්සරහට තවත් සැප්තැම්බර් 13ත් බ්‍රිජ් එක වහලා මොනා වේද කියලා මොනවා කරයිද දන්නේ නැහැ. බ්‍රිජ් හොඳ ක්‍රවුඩ් එකක් ඉදී මට හිතෙන්නේ. හොඳ ක්‍රවුඩ් එකක් ඉදී. මොකද පොලිටිකල් ස්ටැට්ස් පැත්තෙන් ගත්තට පස්සේ ඇත්තටම ඉමිග්‍රන්ට්ලා නිසා මේ රටේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා මේ පේන්නේ නැහැ. ඒ වුණාට ප්‍රශ්න තියෙන්නේ අර සාමාන්‍ය මිනිස්සෙක් ස්ටැට්ස් බල හිතන්නේ මේක නිසා නෙමෙයි මේ රිච් මේ මිනිස්සු
ගෙවල් අරගෙන ඒවා තියාගෙන ඉන්නවා. ඒ නිසා තමයි මේ housing prices fluctuate වෙන්නේ කියලා. අර එයාලා දකින්න දේ තමයි blame කරන්නේ. වැඩියෙන්ම දකින්නේ immigrants-ලා. ඒක නිසා immigrants-ලාට blame කරනවා. දැන් කියලා තමයි මට ඔය හිතෙන්නේ. හවසිං එකට බැකප් කරන්න දෙයක් කිව්වොත් මචං මම ඔය සීන් එක පොඩ්ඩක් බැලුවානේ. සීන් එකේ ඉන්දියානේ. ඒකත් එක්කම if you are a foreign person, if you are buying a house in Australia, you need to get a special approval from Foreign Investment Board. That's called FIRB. For that, you need to pay 16,000 fee, which is non-refundable. You might get the approval, you might not get the approval. Depends. However, if you buy an old house, like a used one, you have to pay, I think, 30,000 or 40,000 Australian dollars for the fee. 40,000. And after that, if you are still not living in that same property, you have to pay another fine every year. But ඒකේ ගෙදර නැවතිලා ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. Still දැන් මම ගෙයක් හදනවා නම් මම ඒ foreign FIRB approval එකක් ගන්න ඕන 14,000 ගෙවලා ආණ්ඩුවට. ඒ 14,000 යන්නේ ඕස්ට්‍රේලියාවේ පාරවල් හදන්න, සෙන්ට්‍රලින්ක් බෙනිෆිට් වලට, ඊට පස්සේ ඒ සිකියුරිටි වලට ඕස්ට්‍රේලියාවේ ඒවට තමයි ඒ ෆන්ඩින් ඔක්කොම ටික යන්නේ. ඉතින් මිනිස්සෙක් ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක්ට ඇවිල්ලා දැන් අල්ලපුරට එකෙක් කියලා මෙහි PR නැතුව ගෙයක් හදනවා නම් ඒ හදන්න හදුවා කියලා ඒකෙන් තව උදව්වක් වෙලා තියෙන මේ මිනිස්සයා ගෙදර පදිංචිට ගිහිල්ලා කාමරයක් දැක් රෙන්ට් එකට දෙන්න පුළුවන්. එතකොට මේ ගෙවල් නැති ගෙයක් හොයාගන්න රෙන්ට් එකට ඉන්න කාමරයක් නැති කට්ටියට සපෝට් එකක් වෙනවා මිසක් ජීවිතේට මේ ඒකෙන් මේ හවුස් හෝල්ඩ් එකට පොඩ්ඩක්වත් නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ. ඒකෙන් සපෝට් එකක් වෙන්නේ ඉකොනොමි එකටයි ඔක්කොම. මිනිස්සෙට දැන් ඉන්න කාමරයක් නැත්තම් අලුත් මිනිස්සෙක් ගෙයක් හදලා ඒ ගෙදර කාමරයක් දැක් රෙන්ට් එකට දෙනකොට ඒ ජීවිත ගොඩ අනිත් දේ තමයි සුද්දෙක් ගොඩක් වෙලාවට කාමරයක් රෙන්ට් එකට දෙන්නේ නැහැ. මොකද මම රීජනල් ඉන්නකොට මම වැඩ කරපු තැන ලොක්කා මට මං කිව්වා මම තව එකෙක් කාමරයක් රෙන්ට් එකට දීලා තියෙන්නේ මේ මායාලෝ ඉන්න ගෙදර කියලා. ඌ කිව්වේ මට නම් ජීවිතේට අඳුරන්නේ නැති එකෙක්ව ගෙදර දාගෙන ඉන්න බෑ. මම ජීවිතේට ඉන්නේ නැහැ කියලා. මං කිව්වා මට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මං ඕස්ට්‍රේලියාවට ආපු දවසේ තමයි අඳුරන්නේ නැති උන් එක්ක ජීවත් වුනේ කියලා. ඉතින් ගොඩක් දුරට දැන් අපි ගයක් හැදුවොත් අපි කාමරයක් දෙයක් රෙන්ට් එකට දෙයි. උනට සුද්දෙක් ගයක් හැදුවොත් සමහරවිට රෙන්ට් එකට කාමරයක් නොදී ඉන්නත් පුළුවන්. ඒකෙන් ඉතින් අර එළියට සපෝට් එකක් හම්බෙන්නේ නැහැ ඉතින්. end of the day මේ ඔය ගොඩක් දැක්කද ටැක්ස් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න මම දන්නේ ඒක මේ කොච්චර දුරට කරයිද කියලා. ඉන්ට්‍රොඩියුස් කරන්න හදලා තියෙනවා මේ empty bedroom tax කියලා. ගෙදරක දැක්කේ නැද්ද? නෑ ඒක දැක්කේ නෑ. එයා ගෙදරක empty bedroom එකක් තියෙනවා නම් ඒක ටැක්ස් එකක් ගන්නවා කියලා. ඒක වෙන්නේ එකක් නෑ. මම දැක්ක ඒක අර ඩිස්කෂන් එකකට ගිහිල්ලා තියෙනවා. දැන් කියන්න බෑ ඔය කවුද ඒවා හදන්නේ? කවුද අවුල කියන්නේ මේ හදන කාට පඩි ගෙවන දේවල් අපිටත් හිතෙනවා. මේ වගේ දේවල් අපිටත් හිතෙනවා. හැබැයි ඒවා අර මීඩියාකට යවලානේ මට තියෙන ප්‍රශ්නේ ඕවා හදන්න මිනිස්සෙක් ඉන්නවා. ඌට රස්සාවකුත් තියෙනවා. ඌට පඩිත් ගෙවනවනේ ඕවා හදනවට. ඕවා තමයි ඉතින් යන්නේ ඉතින්නේ. මම දැක්ක තව එකක් කියනවා අර ඉමිග්‍රන්ට්ස්ලා ඇත්තටම ඉමිග්‍රන්ට්ස්ලා රටේ ඉන්න එක නෙට් ගේන් එකක් කියලා. මේ ඉමිග්‍රන්ට් කෙනෙක්ගේ ලයිෆ් ටයිම් එක ඇතුළත ටැක්ස් වලින් $250,000 යාලා ලයිෆ් ටයිම් එක ගෙවලා තියෙනවා. ඕස්ට්‍රේලියන් ඉකොනොමි එකට කන්ට්‍රිබියුට් කරනවා කියලා. එහෙමත් තියෙද්දි අර මෑස් ඉමිග්‍රේෂන් මේ රටේ හවුසින් ක්‍රයිසිස් එකක් ඇවිල්ලා තියෙන ඇත්තටම ඉමිග්‍රන්ට්ස්ලා නිසා කියලා නම් විශ්වාස කරන්න අමාරුයි. ඒක මේන්ම දේ මම නම් හිතන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සහ පර්සනලි අත්විඳපු ඒවායි කවුන්සිල් අප්‍රූවල්ස් මත නගර සභාවෙන් අප්‍රූවල් එක එන්න යනවා එන කාලයක්. ඊට පස්සේ බිල්ඩින් ප්‍රොසෙස් එකට එන කාලයක් යනවා මොකද ස්කිල් ලේබර්ස්ලා නැහැ. අපි බ්‍රික්ලේ කෙනෙක් ඉඳියොත් එහෙම ඌට ජොබ්ස් වැඩි ඌට කරගන්න වෙලාව නැහැ. පේන්ටර් කෙනෙක් ආවොත් එහෙම ඌ තනි මිනිස්සෙක් ඉන්නේ ගෙදරක්ම පේන්ට් කරන්නේ. හරිද? ඊට පස්සේ ලෑන්ඩ් අවේලබල් නැහැ. අපි කියමු මිනිස්සෙක්ගේ ඉඩමක් කරන් ගයක් හදන්න උවමනා නම්
ඉඩමක් ඇවලබල් වෙන්න අවුරුද්දක් එක හමාරක් ඉන්න ඕන හරි ඒකත් මේ වෙලබල් වෙන ඉඩම බලන්න වෙන්නේ ඌව නිකන් කිලෝමීටරක් තනකට ගිහිල්ලා පෙන්න්නන අන්න අරහරි අරපේන්නර ගහක් අන්න ඒහරියෙන්ගේ තමයි වගේ ඉඩම කැපිල එන්නේ කියලා තාම කපන්න පටන් අරගෙනවත් නෑ ඒ පැත්ත තාම ගස් කොලන්තින් ඒටික ප්‍රිපයාවෙන්න අවුරුද්දක් විතර යන ඊට පස්සේ ලෑන්ඩ් එක ටයිටල් වෙනගෙනවා ඉගන්නේ කවන්සිල් එක රෙජිස්ට කරනට ලෑන්ඩ් එක අපි දැ මේ ලොට් එක මෙන්න සයිස්සක මේක තමයි ලොට් නම්බ එක කියල රෙජිස්ට වෙන්න තා මාසයක් කන ඒ ප්‍රොසෙස් එකටම යන අවුරුදු දෙකක් විතර අවුරුදු එක හමරක් දෙක ඒ ලෑන්ඩ් එක ටයිටල් වෙලා වෙලබල් වෙන්න ඊට පස්සේ ඔපොන් දැට් බිල්ඩිං ප්‍රොසෙස් එක ටයිම් එක කවන්සිල් අප්‍රෝවල් ටයිම් ඒ ඔක්කොමත් එක අතරති ගයක් හදනගන්න අවුරුදු එක හමාරක තුනක විතර ටයිම්යක් යන වැඩ ඉතින් අන්න ඒක ෆාස්ට්‍රක් කරගන්න පුළුවන්න ඔස්ට්‍රේලියාවට එතොට හවස් මේ හවසින් ක්‍රයිසිස් එක හරියන නැතම මිග්‍රන්ස්ලන හැත්තුව කියලා තවටිකක් වෙන්න තව අවුල් යන එක තමයි මොකද බ්‍රික්ලයින් පෙයින්ටිං ඉන්නෙත් මේ අපේ උම්මනේ ප්‍රසිං ටයිම තව වැඩි වෙන ප්‍රස්නන්ට වැඩියට බිල්ඩිම් මේ කන්ස්ට්‍රක්ෂන් ටයිම එක ඔබියස්ලි වැඩි වෙන ඒ වගේ ඉශුස් තිීන් නෙති අපි ඉතින් ඔක්කෝ වංහිතන්න අපි හිතාගත්ත දෙවල්ට කතා කරද අපි බලමුණේ සත්තැම්බර් 13 මොකද වෙන්න කියලා තව දෙයක් අපේ වීඩියෝ එක බලන කට්ටියකින් 92%කෝ 90%ක තමයි සබස්ක්‍රයිබ් කරලා තියෙන්නේ ඉතින් අපි ඉල්ලනවා ආදරෙන් ප්ලීස් සබස්ක්‍රයිබ් කරලා තියන්න නිකන් තියෙන අයිකන් එක මේ සබස්ක්‍රයිබ් අයිකන් එක ක්ලික් කරලා තියන්න බටන් එක එහෙනම් මේ වගේම තව වීඩියෝ එකකින් අපි හම්බුමු එතකන් ජය වේවා ජය වේවා